14 රෝම් යන්න ඉන්න ඉස්කෝලේ ළමයිට මම මේ කියන්නේ ඉස්කෝලේ දරියන්ට දරුවන්ට. එයාලා චුට්ටක් නතර වෙලා මේ වීඩියෝ එක චුට්ටක් අහන්න දුවේ. දැන් අපි කතා කරන්න අකමැති වුණත් නැතත් අද සමාජයේ ෆෙයා එකක් පටන් ගත්තද ඊට පස්සේ රූම් එකකට ගෙස්ට් එකට යන්න තමයි හදන්නේ. ඒ අදහස් ගැලපෙනවද අපි දෙන්න ගැලපෙනවද? ඒ මොකුත් හිතන්නේ නැහැ. කෙලින්ම රූම් එකක් තමයි බුක් කරන්නේ. ඉතින් හිතන්නකෝ දැන් ඔයාලගේ අදහස් ගැලපෙනවද? මේක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් දෙයක්ද? ඒ ගැන චුට්ටක් හිතන්න ඕනේ නේද? දැන් අපි ඇත්ත මේ විවෘතව කතා කරමුකෝ. දැන් වර්ජිනිටි එක කන්‍යාභාවය. ඒක ශ්‍රී ලාංකේය සමාජය තුළ බලන දෙයක් නේ තියෙන දෙයක් නේ. ඒක හොඳයි කියනව නෙවෙයි. ඒක පිරිමි ළමයින්ට නැත්තම් ඒ ගෑනු ළමයින්ට විතරක් එහෙම තියෙන්නේ. ඒක ලොකු අසාධාරණයක් තියෙනවා එතන. ගෑනු ළමයිගේ විතරක් ඒ බලන්නේ. ඒ පිරිමි ළමයි එහෙම සම්බන්ධකම් පවත්වන්නේ නැද්ද? ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. නමුත් එහෙමයි කියලා මේ අපි ඒකට විරුද්ධව වැඩ කරා කියන්නේ ඒක සමාජ අසම්මත දෙයක් නේ. එතකොට ඒ අසම්මත දේවල් මුළු සමස්ත සමාජයක් පිළිගන්නේ නැහැ. ඒක අසම්මතයි. විවාහයකට කලින් ලිංගික ඒ වගේ සම්බන්ධයක් පවත්වන එක අසම්මත දෙයක්. එතකොට ප්‍රශ්නේ එන්නේ ඔයාටම තමයි. දැන් ඔයා ෆොරින කෙනෙක් වෙන්න නම් ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ලංකාවේ සමාජයේ ගොඩක් හොඳ පිරිමි ඉන්නවා බොහොම පුළුල්ව හිතන ඒ දේවල් සලකන්නේ නැති ඒව ගණන් ගන්න නැති හොඳ කියන්නේ උගත් බුද්ධිමත් පිරිමි කොටසක් ඉන්නවා. හැබැයි මුළු සමස්ත පිරිමි සමාජයම එහෙම නෙවෙයි. එයාලා කොච්චර මේ කාන්තාවෝ එක්ක විහංගත වුණත් අන්තිමට කසාද බඳින්න හොයන්නේ මැස්සෙක්වත් අහපු නැති ගෑල් ළමෙක්. එතකොට ඔයා අසරණ වෙනව නේද එතනදී? ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දුන්න ගෑල් ළමයි. අන්තිමට ඒ පිරිමියා කොච්චර මොන වැරද්දක් කරත් ඔයාට කට අරින්න බෑ. මොන හරි කිව්ව ගමන් හිතන්න දැන් ෆෝන් එකේ කාර්තික් හරි chat කරනවා එයා දකින්න. ඇයි ඔයා එහෙම chat කරන්නේ ගර්ල් කෙනෙක් කිව්ව. ඇයි තමුසේ එහෙම කියන්නේ? තමුසේ බඳින්න කලින් පෙට්ටි කඩාගත්තේ කියන්නේ. එහෙම කියලා තමයි කියන්නේ. ඒක කිසිම වැරද්දකට කටක් අරින්න බැරි වෙනවා. ඉතින් සමාජ අසම්මතය වැඩ කරනවා කියන්නෙම ඉතින් ලොකු ප්‍රශ්නයක් ඒක. ඒක Tamanට සමහරලාට ඒකට මූණ දෙන්න බෑ සමාජයෙන් එන දෝෂාරෝපණත් එක්ක. ඒක ඒ පැත්තේ. අනිත් කාරණාව තමයි ගෑනු ළමයි පිරි ළමයි දෙගොල්ලම මේක දැනුවත් වෙන්න ඕනේ. අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් ඕනෑම අවස්ථාවක දරුවෙක් පිළිසිඳ ගන්න පුළුවන්. මේ වෙනකන් ලෝකයේ කිසිම 100% වැඩ කරන උපත් පාලන ක්‍රමයක් හොයාගෙන නැහැ. මම දන්න තරමට එහෙම හොයාගෙන නැහැ. දැන් කියයි කොන්ඩම් තියෙන්නේ එහෙම කියලා. නෑ කොන්ඩම් කියන්නේ 100% උපත් පාලන ක්‍රමයක් නෙවෙයිනේ. ඒක පුපුරන්න පුළුවන්, ඒක ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට දැන් විවාහක කාන්තාවකට වුණත් මිඩ්වයිෆ් ડોක්ටර් රෙකමන්ඩ් කරන්නේ මේ උපත් පාලන ක්‍රමයක් විදිහට මේ කොන්ඩම් එක. එහෙම කිව්ව ගමන් කියන්නේ නෑ ඒක හරියන්නේ නෑ. ඔයා මේ දීර්ඝකාල දරුවෝ මේ ඔයාගේ පවුල සම්පූර්ණ නම් මේ ඔයා දීර්ඝකාලීන මේ ඊට වඩා සුදුසු උපත් පාලන ක්‍රමයකට යන්න කියලා. ඒ කියන්නේ ඒ නිසා එතන එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක ලංකාවේ මේ ඇබෝෂන් කියන එක නීතිගත නැහැ. ඒක නීතියෙන් තහනම්. එතකොට ඔයා විවාහයක් වෙන්නේ නැතුව ප්‍රෙග්නන්ට් වුණාම ඔයාට ඒ දරුවව නැති කරන්න බෑ. එහෙමනම් නීත්‍යානුකූල නොවන මාර්ගවල යන්නේ. ඒවා හරි භයානකයි. එතකොට අර බ්ලීඩ් වෙලා මේ මරණය දක්වාම යන්න පුළුවන් අවස්ථා. ආරක්ෂිත නැහැනේ ඒවා. ඒවා හොරෙන් කරන දේවල්නේ. ඒ වගේ රිස්ක් එකක් ජීවිතේට ගන්න එපා. ඒක බොහොම භයානක වැඩක්. නීතියෙන් කිසිම දවසක ඇබෝෂන් එකක් ඒ කියන්නේ හොස්පිටල් එකකට ගිහිල්ලා ඇබෝෂන් එකක් කරගන්න බෑ. යම් සීමා තියෙන කියන්නේ මව ඒ කියන්නේ බැඳපු හරි කියන්නේ මවගේ ජීවිතයට හානියක් වෙනවා නම් ඇබෝෂන් එකක් කරන්න පුළුවන්. ඒක ડોක්ටර් රෙකමන්ඩ් කරන්න ඕන එක. ඒක අපිට හිතුමතේ මගේ ජීවිතයට හානියක් වෙනවා මට ඇබෝෂන් එකක් කරගන්න පුළුවන් කියලා එහෙම කරන්න බෑ. ඒක ડોක්ටර් තමයි රෙකමන්ඩ් කරන්න ඕනේ. මේ කලලේ නිසා මවගේ ජීවිතයට හානියක් වෙනවා කියලා. ඉතින් ඒ වගේ සීමා තියෙනවා. ඉතින් හිතන්න දැන් ඔයා මේ බැඳලත් නැහැ. ප්‍රෙග්නන්ට් වෙලා. එතකොට ඔයාට මොන නින්දා අපහාස දරාගෙන අර දරු ගැබ තියාගෙන
ඉන්න වෙනවා. මොකද හංගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. බඩක් ඉස්සරහට එනකොට හංගන්න බෑනේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න. අනිත් එක දැන් ඔය රෝම් යන්නේ කියලා දැන් ඔය දරුවෙක් හැදුණා කියන්නේ. එයා පිළිගනීද මේ මගේ දරුවා කියලා? නෑ එහෙම පිළිගන්න පිළිම නෑ ගොඩාක් වෙලාවට ප්‍රසිද්ධ නඩුවකුත් යන්නේ දැන් මේ මගේ නෙවෙයි දරුවා කියනවා. DNA ටෙස්ට් එකකින් පුළුවන්. හැබැයි මේ ඒක මේ DNA එක හිතුමතේ කරන්නත් බෑනේ ඒක. කෝට් එකෙන් අවසර ගන්න ඕනේ වෙන්නේ මම ඒ ගැන හරියට දන්නේ නැහැ. ඉතින් ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩකට ඔයාලට මුහුණ දෙන්න වෙනවා. ඔය එක පොඩි හැඟීමකට වහල් වෙලා ඔය ගන්න තීරණය නිසා. ඒ නිසා ඔය දේවල් නොකර සාමාන්‍ය ආදරයක් තියාගෙන ආදරය කරන්න එපා කියන්නේ ආදරේ සුන්දරයි. ඒ වයසට ආදරේ සිතුවිලි ඇති වෙනවා. ලිංගික සිතුවිලි ඒවා ඇති වෙනවා. මේ හෝමෝන්ස් වෙනස් වීමත් එක්ක ඒ ලිංගික ආකර්ෂණය ඒ දේවල් දැන් ළමෙක් පිරිළමෙක් මේ යාළු වෙන්නේ මේ මුණේ බලාගෙන ඉන්න නෙවෙයි. එතන තියෙන්නේ තනිකර ලිංගික ආකර්ෂණයක්. එහෙම නොවුනොත් ඒක ඊට වැඩිය ප්‍රශ්නයක්. ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න ඕන ප්‍රශ්නයක් මේ ලිංගික ආකර්ෂණය කියන දේ නැති වුණොත්. මං කියන්නේ ඒක කන්ට්‍රෝල් කරගෙන ඉන්න කියන්නේ සීමාවක් ලිමිට් එකක් තියාගන්න ඕනේ. ඒ ලිමිට් එක පන්නන්න එපා. ඒ ලිමිට් එක පැන්නුවා කියන්නේ ඔයාලට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. දැන් මම කිව්වේ ඔය කීබෝඩ් වීරයෝ ඔය Facebook එකේ සටන් කරන කට්ටිය කවුරුත් එන්නේ නැහැ. ඔය ඔයාට මොන හරි වෙලා ඔයාට ප්‍රෙග්නන්ට් වුණොත් හරි ඔයා ප්‍රෙග්නන්ට් වුණොත් ඔය කිසි කෙනෙක් නැහැ දුවේ. අඩු ගන්න ඔයා රූම් ගිය කොල්ලවත් ඔයත් එක්ක නැති වෙයි. ඉතින් ඒ නිසා හැංගීම් වලට වහල් වෙන්නේ නැතුව හරිම බුද්ධියෙන් මේ ගමන යන්න ඉස්සෙල්ලා හොඳට ඉගෙන ගන්න. ආදරෙත් තියාගෙන ආදරය කරනවා නම් ආදරෙත් තියාගෙන ඔය වගේ භයානක දේවල් වලට රිස්ක් එකක් ජීවිතේට ගන්නේ නැතුව මේ කසාද බැඳපු මිනිස්සු වගේ හැසිරෙන්නේ නැතුව කියන්නේ එයා ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් නේ ඒ සීමාව තියාගන්න. හස්බන්ඩ් වෙලා නැහැ. හස්බන්ඩ්ගේ තන බෝයිෆ්‍රෙන්ඩ් දෙන්න එපා කවදාවත්. හස්බන්ඩ් කියන්නේ හස්බන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් කියන්නේ බෝයිෆ්‍රෙන්ඩ්. ඔයාගේ ඉතින් එයා හස්බන්ඩ් වෙනවනේ කියලා නෑ. එයා තාම හස්බන්ඩ් නේ නෑ ඔයාගේ. එයා නීත්‍යානුකූලව ඔයාගේ හස්බන්ඩ් වෙන්න ඕනේ. නීතියට තියෙන තැන නීතියට අපි ගරු කරන්න ඕනේ ඉස්සෙල්ලා. ඉතින් ඒ නිසා තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්න. ඔය හැංගීම් වලට වහල් වෙලා මේ රූම් ගානේ රින් ගන්නයි අරවයි මෙමය කරගන්න එපා. මේ වයසක් එනවනේ. 25 34 ඉතින් ඔයාලට බඳින්න පුළුවන් නේ. ඒ බැන්දම ඕන ඔක්කොම කරගන්න පුළුවන්. ඒ නිසා මේ තකන් ඉවසගෙන ඉන්න ඉතින් කන්ට්‍රෝල් එකක් කියලා එකක් තියෙන්න ඕනනේ. හැංගීම් වලට වහල් වෙලා නිකන් මේ සත්තු වගේ හැසිරෙන්න යන්න එපා. තමන්ට කන්ට්‍රෝල් එකක් තියාගන්න. දකින්න ආසල්ලා කරලා නිකන් මේ එහෙම වෙන්න එපා. කන්ට්‍රෝල් එකක් තියාගෙන ඒ වයස එනකන් ඉඳලා ඒ වයසට විවාහ වෙලා ඒ අදාළ දේවල් කරන්න. එතකොට නීති මේ සමාජයෙන් උනත් නීතියෙන් උනත් එතකොට ඔයාලට මේ කිසිම තහංචියක් නැහැනේ. විවාහයක් කියන්නේ ලිංගිකව එකතු වෙන්න සමාජයෙන් දෙන නීතියෙන් දෙන මේ අවසරය. මම විවාහය දකින්නේ එහෙම. අනීතික වැඩ කරන්න යන්න එපා. අසම්මත වැඩ කරන්න එපා. අසම්මතේ සමාජය පිළිගන්නේ ඔය මොන කවි සින්දු ඕවා ලියුමට ප්‍රශ්නයක් වුණ වෙලාවට අසම්මතය ඉහළින් එනවා. ඔයාට ඒ ප්‍රෙෂර් එක දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඔය අසම්මත වැඩ ඕවා නොකර බොහොම පරිස්සමට ඉන්න. තේරුණාද කියපු දේ?